කුඩා ගමක අර්ජුන් කියලා තරුණයෙක් ජීවත් වුණා. සෑම දිනකම එයා විශිෂ්ට කලාකාරයෙක් වෙන්න හීන මැව්වා. මේ අර්ජුන් දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. ඉතින් එයා බිත්ති මත ලී කැබලිවල එයාට හොයාගන්න පුළුවන් ඕනෙම දෙයක චිත්‍ර අඳින්න පුරුදු වෙලා හිටියා. ඒ වුණාට මෙයාගේ ගමේ කිසිම කෙනෙක් එයා විශ්වාස කළේ නම් නැහැ. ඒ හැමෝම එයාට කිව්වේ කලාව එයාගේ බඩ පුරවන්නේ නැහැ, යථාර්ථවාදී වෙන්න කියලා. ඉතින් මේ කිසිම දෙයකින් අර්ජුන් සැලුනේ නැහැ. එයා දිගින් දිගටම චිත්‍ර අඳින එක කරගෙන ගියා. දවසින් දවස මෙයා චිත්‍ර අඳින එකෙන් අසාර්ථකත්වයට පත් වෙනවා කියලා එයාට තේරුණා. එහෙම වෙන්න හේතුව තමයි එයා තරඟවලට ඇතුළත් වුණත් ඒ හැම තරඟකින්ම එයා පරාජයට පත් වුණා. ඊට පස්සේ එයා කලේ ඒ ඇඳපු චිත්‍ර ගැලරි වලට යවුවා. ඒ වුණාට ඒ වගේනොත් එයාව ප්‍රතික්ෂේප වුණා. ඊට පස්සේ එයා ගැන සැක කරන්න ගත්තා. ඉතින් මේ ගැන බොහොම දුකින් කල්පනා කර කර හිටපු අර්ජුන් එක දවසක හැන්දෑවක තීරණය කළා මං ආයි චිත්‍ර අඳින්නේ නැහැ කියලා. ඉතින් එයාගේ චිත්‍ර අඳින පැන්සල්, ඉතින් එයා චිත්‍ර අඳින බුරුසු, පින්සල් හැමදේම ඇසුරුම් කරන්න පටන් ගත්තා. ඒත් එයා නින්දට යන්න පෙර හිතුවා කමක් නෑ මම තව එකම එක පැයක් වෙන් කරලා එකම එක සිතුවමක් අඳිනවා කියලා. කෙනෙක් කිසිම වෙනසක් වෙන්නේ නැත්තම් මම මේක සදහටම නවත්තනවා කියලා තීරණය කළා. ඉතින් මේ වෙද්දී ඇසල කඳුළු පුරෝගෙන හිතේ වේදනාවෙන් අර්ජුන් මේ චිත්‍ර අඳින්න පටන් ගත්තා. ඉතින් මෙයාගේ දුක, කෝපය, හීන හැමදේම එකම එක චිත්‍රයකට කැටි කරන්න පටන් ගත්තා. පහවදා උදෑසන වුණා. එයා තීරණය කළා එයා ඇඳපු චිත්‍රය විසි කරනවා කියලා. ඊට කලින් යම් කිසි කෙනෙක් එයාගේ දොරට තට්ටු කරනවා ඇහුණා. ඉතින් මේ වෙන කවුරුත් නෙමෙයි ගම හරහා ගමන් කරපු සංචාරකයෙක්. එයා ජනේලෙන් දැකලා තියෙනවා අර්ජුන්ගේ චිත්‍රය. ඒ පුද්ගලයා ඉතාමත් ප්‍රසිද්ධ කලාත්මක දේවල් එකතු කරන කෙනෙක්. ඉතින් එයා ඒ ස්ථානයේදීම මේ සිතුවම් මිලදී ගන්න තීරණය කළා. ඒ අර්ජුන් හිතනවටත් වඩා ඉහළ මිලකට. ඉතින් ඒ අවසාන සිතුවම අර්ජුන්ගේ සිහිනය බේරගත්ත විතරක් නෙමෙයි. එයාගේ වෘත්තීය ජීවිතයත් ආරම්භ කළා. අද වෙනකොට අර්ජුන්ගේ කලාකෘති ලොව පුරා ගැලරිවල ප්‍රදර්ශනය කරනවා. කවුරු හරි කෙනෙක් එයාගෙන් ඇහුවොත් ඔයාගේ සියල්ල වෙනස් කරේ මොකක්ද කියලා. ඒ හැම වෙලාවකම අර්ජුන් සිනාසිමින් උත්තර දෙනවා මම අත්තර දැම්මු මොහොත ඒ මගේ අවසාන පැය තමයි මගේ ජීවිතේ සියල්ල වෙනස් කළේ කියලා. ඉතින් ඔයාට ඉවත් වෙන්න එහෙම නැත්නම් නවත්වන්න හිතන හැම වෙලාවකම මතක තියාගන්න ඔයාගේ ඉදිරි ගමන තව එකම එක පියවරක් දුරින් වෙන්න පුළුවන්. සමහර විට අඳුරුතම අවස්ථාවන් එන්නේ හිරුදාවට පෙර. ඉතින් ඔයා මේක මතක තියාගන්න. ඔයාගේ ජයග්‍රහණය කිසිවිටකත් මාර්ගයේ ආරම්භයේ නැහැ. ඒ කවදාම හරි ඔයාට පැමිණෙනවා. සමහර විට ඒ ඔයා මේ මාර්ගයේ ගමන් කිරීම ප්‍රතික්ෂේප කරන මොහොත වෙන්නත් පුළුවන්. ඉතින් ඔයා හොඳට මතක තියාගන්න. ඔයා නතර වීමට ආසන්න මොහොත තමයි බොහෝ වෙලාවට ඔයාගේ ජීවිතේ ඉදිරි පියවරක් කරා යන්න. එහෙමත් නැත්නම් ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න ඊළඟ පියවර වෙන්නේ. ඉතින් සටන් කරන්න. ඔයාගේ විශිෂ්ටතම කෘතිය බලාගෙන ඉන්නේ.